මේ ඉන්නේ ඔබතුමාට උදව් කරපු කෙනා. අනේ සර්, ගොඩක් පින්. හම්බු කරපු හැමදේම මේ ලෙඩේ හොද කරන්න වියදම් කරා. ගෙදර අයත් දුක් විඳා. ඔබතුමාට මතකද මාව? එහෙම මතක නෑනේ කවුද කියලා. ඔබතුමාට මතකද? දවසක් වැඩට යන ගමන් හිගන්නෙට සල්ලි වගයක් දුන්නා. අතේ සල්ලි තියෙන වෙලාවට ඉදලා හිටර සල්ලි දෙනවා. එහෙනම් මම මතක් කරන්නම්. ඔබතුමා යාළුවෙක් එක්ක උදේ වැඩට යන ගමන් ඉදියේ. ඇයි බං සල්ලි දුන්නේ? සල්ලි හම්බ වෙනකම් බං ඉදියේ. මේ මනුස්සට දෙන්න. අවුරුදු 2කට කලින්. එදා තමයි වැඩට ගිය අන්තිම දවස. මේ ලෙඩේ ගැන එදා තමයි දැනගත්තේ. එහෙනම් ඒ මුණ ගැසීම නිකන්ම වුණ දෙයක් නෙමෙයි. එතකොට ඔබතුමත් ඒ ළඟ තියදී මම තමයි ඔබතුමා සල්ලි දීපු හිගන්න. ඒ දවස තමයි මගේ ජීවිතේ වෙනස් කරේ. මොකක්? මට නම් විශ්වාස කරන්න බෑ. ඒ වචන මට තාම මතකයි. මුන් බොරු බං කරන්නේ. ඔය සල්ලි වලින් බොනවා. එදා රෑ මම හිතුවා මම වෙනස් වෙන්න ඕනා කියලා. ඔබතුමා දුන්න සල්ලි වලින් මම එළවලු අරගෙන මාකට් එකේ විකුණුවා. අතට හොදට සල්ලි ආවා. ළඟ කෙනෙක්ගෙන් බදු දීලා එළවලු කොටුවක් ගත්තා. ඒ දවස්වලම ඔබතුමාව හොයන්න මම දවස් කිහිපයක් ඇවිද්දා. මට දැන් කඩයක් තියෙනවා කියන්න. ඒත් දවසක ගැහැණු කෙනෙක් ළමයෙක් එක්ක ඇවිත් මට ටිකට් එකක් දුන්නා. ඒ ඉදී ඔබතුමා. මම අද තැනක ඉන්නේ ඔබතුමා නිසා. මම එවලෙම ආවේ ඔබතුමා වෙනුන් දෙයක් කරන්න. පෙර කරපු දේවල් නිසා හිගන්නෙක් වෙලා දුක් විඳලා මේ ජීවිතේ අවසන් වෙන්න කලින් මට මේ දේවල් වෙනස් කරන්න පුළුවන් වුණේ ඔබතුමා නිසා. මහන්සියෙන් හම්බු කරපු සල්ලි ලෙඩෙක්ට දෙන්න වුණා නේද? නැහැ. අදටත් මම දන් දෙන්නේ ඔබතුමා යාළුවට කිව්ව දේ මතක් කරගෙන. මොකද්ද මම කිව්වේ? මම දුන්නේ සතුටින් බං. හොඳ දෙයක් වෙයි කියලා. දීපු දේ ගැන ආපහු හොයන්න ඕනේ නෑ බං. අපි දීපු දේවල් අපිට කොයි මොහොතක හරි ලැබෙනවා මහත්තයෝ.